ඔන්න IP ලිපිනය අපිට උපජාල 4කට වෙන් කරන්න. හරිද? එතකොට උපජාල 4කට වෙන් කරනවා නම් මුලින්ම අපි දැනගන්න ඕන මේ එක IP ලිපිනයකට කියන්නේ IP ලිපින අපි වෙන් කරනකොට අපිට හම්බෙලා තියෙන පරාසය කියන්නේ හම්බෙලා තියෙන ලිපින කොටස කියන්නේ ලිපින සෙට් එක උත්තර තියෙනවා. ඒක දන්න හින්දා මම කියන්නේ වැඩි කියන්නේ නෑ. මෙහෙමනේ IP ලිපිනේ හම්බෙලා තියෙන්නේ 5.0/24 කියන එකනේ. එතකොට මෙන්න මේ කොටස network ID එක වෙනවා. මෙන්න මේ කොටස host ID එක වෙනවා. ඒතර අපිට පාවිච්චි කරන්න හම්බෙන්නේ මෙන්න මේ host ID ටික විතරයි. ඒක දන්නවනේ. ඒතර host ID වලට දැන් bit කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. දැන් පුතේ bit 8ක් හම්බෙලා තියෙනවා host ID එකට අපිට උපජාල 4කට වෙන් කරන්න ඕන. උපජාල 4කට වෙන් කරනවා නම් අපිට වෙනස් සංඛ්‍යා 4ක් හදා ගන්න ඕන. හරිද? උදාහරණයක් විදිහට ගත්තොත් එහෙනම් අපිට 0යි 0යි. ඔන්න එකක්. 0යි 1යි. 1යි 0යි 1යි 1යි. ඔන්න අපි බිට් දෙකක් පාවිච්චි කරලා බිට් දෙකයිනේ ගත්තේ මේ සංඛ්‍යා හතර හදාගන්න. මෙන්න මේ බිට් දෙක පාවිච්චි කරලා අපි හතරක් හදාගත්තා. දැන් මේක අපි A කියන එක්කෙනාට දෙනවා. මේක දෙනවා B කියන එක්කෙනාට. මේක දෙනවා C කියන කෙනාට. මේක දෙනවා D කියන කෙනාට. කොහොමද? ඊට පස්සේ දැන් අපිට සමහර වෙලාවට අහන්න පුළුවන් මෙන්න මේ ජාලයේ සබ්නෙට් මාස්ක් එක. නැත්නම් ක්ලාස් එක මොකක්ද කියලා අහන්න පුළුවන්. මේ ජාලයේ ක්ලාස් එක C එක. C. එතකොට මෙතන සබ්නෙට් මාස්ක් එක ක්ලාස් C එක සබ්නෙට් මාස්ක් එක නම් මොකක්ද කියන්නේ අපි? සබ්නෙට් මාස්ක් 255යි 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 බිංදුව. එතකොට පරාසය අපිට ගත්තොත් එහෙම මේ ලිපිණයෙන් අපිට හම්බෙලා තියෙනවා කොච්චරද? 192යි 31යි 5යි බිංදුවේ ඉඳලා 192යි 31යි 5යි 255ට යනකම් පරිගණක ප්‍රමාණයක් අපිට තියාගන්න පුළුවන්. හොඳයි. දැන් බලමු අපි ක්ලාස් A කියන සබ්නෙට් එකට අදාළව A කියන සබ්නෙට් එකට අදාළව මෙයාගේ අපිට හොයාගන්න ඕන මොනවද? network address එක හොයාගන්න. ඊට පස්සේ first usable එක හොයාගන්න ඕන. last usable එකත් හොයාගන්න. හොඳද? ඊට පස්සේ මෙයාට අදාළ සබ්නෙට් මාස්ක් එකත් හොයාගන්න ඕන. මෙයාට අදාළ සබ්නෙට් මාස්ක් එකත් හොයාගන්න ඕන. direct broadcast address එක. එහෙම නැත්නම් අපි කියනවා විකාශන ලිපිනයත් අපි හොයාගන්න ඕන. අන්‍යයන් මතකද කලින් දවසේ අපි හදපු ටික? මෙන්න මේ දවසේ අපි උපජාල දෙකකට වෙන් කරා එක බිට් එකක් පාවිච්චි කරලා. ඊට පස්සේ network address එකට නම් මෙන්න මේ බිංදුවක් දැම්මා. ඊටු ටික බිංදු කරා. network address එකේ නම් network ID වලට එන බිටු ඔක්කොම බිංදුව විදිහට sorry subnet ID වලට එන බිටු ඔක්කොම 0 කරන්න ඕන. හරිද? network address එකේ නම් subnet ID එක පැත්තට වෙන් වෙලා තියෙන බිටු ඔක්කොම 0 වෙන්න ඕන. DBA එකේ නම් එහෙම නැත්නම් විකාශන ලිපිනේ නම් subnet ID එක පැත්තට වෙන් කරලා තිබ්බ බිටු ඔක්කොම එක වෙන්න ඕන. subnet පැත්ත නෑ subnet ID එක. subnet ID එක පැත්තට sorry host ID හොඳේ. පැටලුණා. network address එකේ නම් host ID වලට වෙන් කරලා තියෙන බිටු. ඒ කියන්නේ මෙන්න මේ ටිකට host ID කියලා කියන්නේ. මේක තමයි host ID ටිකට වෙන් කරලා තියෙන බිටු. network address එකේ නම් මේ HID බිටු ටික ඔක්කොම 0 වෙන්න ඕන. මොකේද? network address එකේ. DBA එකේ නම් මේ බිටු ඔක්කොම ටික එක වෙන්න ඕන. මොකේද? DBA එකේ. හරිද? මට පොඩ්ඩක් පැටලුණා කරගන්න එපා. ඔන්න ඔය විදිහට host ID. එතකොට මේ ටික මෙයාලා අයිති වෙන්නේ මොකද්ද? මෙන්න මෙයාලට අපි විශේෂ නමක් කියනවා. මෙයාලට අපි කියනවා subnet ID එක කියලා. මේ ඉන්නේ subnet ID එක. මේ තියෙන host ID ටික
මේ තියෙන network ID ටික host ID ටිකේ සංඛ්‍යා ඔක්කොම ටික බිංදු වෙනවා මොකේද network address එකේ. මම එකක් ලියලා පෙන්නන්නම්. මතකත් ඇති. හරි. දැනට කොහොමද අපිට හම්බෙලා තියෙන්නේ මෙන්න මේ network ID ටික අපිට පාවිච්චි කරන්න බෑ කියලා කිව්වනේ. ඒ ටික එහෙමම ලියමු. 192යි 31යි 5යි ස්ලෑෂ් ඔක කොහොමද තියලා. යමු බලන්න දැන් මෙතන බිටු දෙකක් පාවිච්චි කරා. අංජනා මෙන්න මේ ඇලයිර එහා පැත්තේ තියෙන සංඛ්‍යාව මොකක්ද? මට කියන්න බලන්න. ඇලයිර එහා පැත්තෙන් එන සංඛ්‍යාව මොකක්ද වෙන්නේ? chat එකට දාන්න බලන්න. තේරුණේ නැද්ද? මෙතන 24ක් තියෙන්නේ අයියේ. network ID එකට බිටු 24ක්. මෙතන 8යි, මෙතන 8යි, මෙතන 8යි පාවිච්චි කරලා තියෙනවා. ওই ටික තමයි ඔය බිටු 24 ඇවිල්ලා තියෙන්නේ. හරිද? දැන් බිටු ඔක්කොම කීයක් පාවිච්චි වෙනවද? මතකද අපි කලින් එහෙ ගත්තා. මේ තියෙන 25 කියලා. ඇයි 25 ගත්තේ? මෙතන එක බිට් එකක් පාවිච්චි කරපු හින්දා. දැන් එහෙනම් එන්නේ කීයද? මෙතන දෙනවා 26 කියලා. පළවෙනි එක කොහොමත් මේ ඔක්කොම සංඛ්‍යා ටික හදලා බැලුවොත් එහෙම මෙතන බිංදු සෙට් එකක් තියෙන පළවෙනි එක කොහොමත් බිංදුවයි. හරිද? ෆස්ට් යූසබල් එක වෙන්නේ කොහොමද? 192යි 31යි 5යි පළවෙනි එක්කෙනාගේ ඉඳලා තමයි අපිට පාවිච්චි කරන්න පුළුවන්. හොඳද? ඔන්න පළවෙනි එක්කෙනා තමයි 1. අන්තිම එක්කෙනා දැන් අපි ඊට කලින් DB එකත් හොයාගමුකෝ. 192යි 31යි 5යි ඇල ඉරක් 26 සබ්නෙට් ID එක එමමයි. ඉතුරු ටික මොකද වෙන්න ඕන? 1 වෙන්න ඕන. දැන් මේ කීයද? 1 2 4 8 10 sorry 1 2 4 8 16 32 64 නම් මේ ටිකේ ඔක්කොම එකතුව 63යි කියලා මම කියලා තියෙනවා. හරිද? මේ ඔක්කොම ගණන් කරලා ඉස්සරහ එක බලලා එකෙන් එක අඩු කරාම එනවා. ඊට පස්සේ අවසාන එක මොකද්ද වෙන්නේ? එතකොට 192යි 31යි 5යි මේකෙන් එකක් අඩු වෙන්න ඕන මතකයිනේ 62. එතකොට බිංදුවත් 63ත් අතර තියෙන සංඛ්‍යා දෙක තමයි 61යි sorry 1යි 62යි. මේ දෙන්න ඔන්න පාවිච්චි කරන්න පුළුවන්. සබ්නෙට් මාස්ක් එක කොහොමද වෙන්නේ? කියන්න බලන්න. මුල් ටික හැමමයි 255යි 255යි 255යි. දැන් සබ්නෙට් මාස්ක් එක හදනකොට අපි අන්තිම පේලියේ දැන් බිටු ටිකක් කීයක් තිබ්බද? 26ක් තිබ්බා. එහෙනම් මේම සංඛ්‍යාවක් නේද දෙන්නේ? මේම සංඛ්‍යාවක් නෙන්නේ. මේ කීයද? 128යි 64යි එකතු කරන්න. කීයද මේ එන්නේ? මෙතන දෙනවා 192ක්. හොඳේ? මේ දෙන්නේ 192 ඈ. ඒ කියන්නේ 128යි ධන 64යි. 192. අංජනා පළවෙනි සබ්නෙට් එක හදපු හැටි තේරුණාද? ඔව් සර්. හරි. B C D වලට හදලා මට network address එක කියන්න පුළුවන්ද? mic on කරලා දැන් කතා කරන්න පුළුවන් ඉතින්. සිග්නල් තියනවා නේද? B C D වලට හදලා network address එකයි direct broadcast address එකයි first එකයි second එකයි ටික කියන්න පුළුවන්. මේක ලියා ගන්නකො. මේක ලියාගෙන B C D වලට සෙනෙක හදන්න. මම ඊට පස්සේ ලේසි ක්‍රමයක් කියලා දෙන්නම් මෙච්චර ලියන්න ඕන වෙන්නේ නැති. ඉස්සරම කරන්න කලින් මේක පොඩ්ඩක් ඉගෙනගෙන ඉන්න ඕන. මේක ඉගෙන ගත්තොත් තමයි ඒක කරන්න පුළුවන් වෙන්නේ. කරන්න බලන්න.
කියන්න බලන්න කොහොමද ආවේ කියලා. පළවෙනි එකට 0.62යි. සෝරි 0.63යි. ඊළඟ එකට මයික් ඔන් කරන්නකෝ. කතා පුළුවන්. අංජනා කියන්නේ ඊළඟට කොහොමද ආවේ? 64 127. හරි 64යි 127යි මෙතනට එන්නේ 65 මෙතනට එන්නේ 126 නේද? සෝරි 127 පල්ලෙහාට නෙන්නේ. සබ්මිට් මාස්ක් එකේ එමමයි ඈ. සබ්මිට් මාස්ක් එක වෙනස් වෙන්නේ නැහැ. 127 ඊළඟ එක 120 128යි ඈ 129යි හරි 129 127යි 192යි 128යි. 192 මෙතන 190 බැලුණානේ. බලන්න එපා. හරි මෙතන 129 මෙතන 191 ඊළඟ එක 193 නේද? 193ද? 192. එතනට 192 නේ. මෙතනට 191 මෙතනට 190 හරි ඊට පස්සේ 193 255 127 නේ. 124 ඒ මොකද්ද? හරි සර් හරි. නෑ හරි. ඊට පස්සේ මෙතන 254 හරිනේ? කොහොමනේ? මේක 192ම තමයි හොඳේ. මේකත් 192යි මේකත් 192යි සබ්මිට් මාස්ක් එකේ එමමයි. අන්ජනා චුටි මම පොඩි ට්‍රික් එකක් කියලා දෙන්න. හරිද? දැන් හිතන්න ඔයාලට තේරුණ විදිහට මේ එක තැනක ඉඳලා ඊළඟ එකට යන්න හම් වෙන පරාසය කොච්චරක්ද උනේ? සබ්නෙට් දෙකක් අතර පරාසය කොච්චරක්ද? කීයද එකතු උනේ? 64. 64 ගානද එකතු උනේ? හොඳට හිතන්න බලන්න. ලේසි ක්‍රමයක් කියලා දෙන්න යන්නේ. 64 ගානද එකතු උනේ? බිඳුවට කීයක්ද එකතු උනේ? බිඳුවට කීයක්ද එකතු උනේ? ඇට 3ක් නේද? ඉන්නව නේද? ඔව් සර්. බිඳුවට 63ක් නේද එකතු උනේ? ඒ කියන්නේ පළවෙනි එක මේ තියෙන්නේ. පළවෙනි එක බිඳුවේ ඉඳලා 63ට යනකම්. දෙවෙනි එක 64ට 63ක් එකතුනම කීයද? 127ක් වෙනවා. 128ට 63ක් එකතු වුනහම 91 වෙනවා. 192ට 63ක් එකතු වුනහම 255ක් වෙනවා. හොඳට කල්පනා කරලා බලන්න. මේ කට්ටියගෙම අතරේ පරතරයේ තිබ්බේ 63ක්. හරිද? ඒක 63ක් නෙමෙයි ඇත්තටම පරිගණක ගණන් ගත්තොත් එහෙම එකතු වෙන්නේ 63ක් වෙනවද? පරිගණක නම් පරිගණක නැත්තම් හොස්ට් කියලා හිතමුකෝ. හොස්ට්ලා 64ක්. හොස්ට් 64ක්. ඔයාගේ පරාසය ඒ කියන්නේ 4කට කඩන්න ඕන නම් 1කට 64ක් එනවා නම් එකතු වෙන්න ඕන 63ක්. හොඳද? ඔන්න පොඩි දෙයක් මම කියලා දෙන්නම්. දැන් හිතන්න මෙන්න මෙතන අතර පරතරය 255යි. මේ එකක පරතරය කීයද? මෙතන 64ක් තියෙන්න ඕන, මෙතන 64ක් තියෙන්න ඕන, මෙතන 64ක් තියෙන්න ඕන, මෙතන 64ක් තියෙන්න. හරිද? බිඳුවෙන් පටන් ගත්තොත් බිඳුවෙන් පටන් ගත්තොත් 64ක් ඉස්සරහට ගිහම හම්බෙන්නේ කවුද? 63. බිඳුවත් එක්ක හොඳේ. බිඳුවත් එක්ක 63ක්. ඒ කියන්නේ මේකට 63ක් එකතු කරනවා. දැන් අපි එකතු කරන්න ඕන කවුද?
මෙන්න මෙයාන එකතු කරන්නේ අපි. ඊට පස්සේ ඊළඟ එක පටන් ගන්න 64. හොඳට අහගන්න. 64ට 63ක් එකතු කරන්න ඕන. කීයද? 127යි. හරි. ඊට පස්සේ ඊළඟ පටන් ගන්න 128. 128ට 63ක් එකතු කරාම 191යි. ඊළඟ කෙනා පටන් ගන්න 192. එයාට 63ක් එකතු කරාම 255යි. මෙන්න මේ විදිහට හදා ගන්න පුළුවන්. ඔයාට එතකොට මොකද්ද වෙන්නේ? මෙන්න මෙතනින් අපිට හදා ගන්නවා මේ මොකද්ද? මේ තියෙන්නේ network address එක. මේ තියෙන්නේ direct broadcast address එක. ඊළඟ කෙනාගේ network address එක මෙතන. එයාගේ address එක direct broadcast එක මෙතන. ඊළඟ network එක මෙතන. එයාගේ අවසන් ලිපිනය මෙතන. ඊළඟ කෙනාගේ network එක මෙතන. DBA එක මෙතන. දැන් අපිට පළවෙනි usable එක්කෙනත් හොයාගන්න පුළුවන් නේද? මේ ඉන්නේ පළවෙනි පරිගණකය මෙතනනේ තියෙන්නේ. අවසාන පරිගණකය මෙතන තියෙන්නේ. පළවෙනි පරිගණකය මෙතන තියෙන්නේ. අවසාන එක මෙතන. එතන මෙයා තමයි බිඳුව නම් මෙයා 1. මෙයා පළවෙනි එක කියනද. මෙයා 1, මෙයා 62. මෙයා 65, මෙයා 126. මෙතනත් ඒ විදිහටම හැදෙනවා. අන්දනවා හදපෙදි තේරෙනවද? ඔව් සර්. මේ විදිහට අපිට ඕන ගානක් හදාගන්න පුළුවන්. හැම එකත් ලස්සනට ඔය යටින් ලියා ගන්න පැහැදිලි වෙන විදිහට. මේකට වඩා පොඩ්ඩක් පැහැදිලිව ලියා ගන්න හොඳේ. අන්ජන ඉවරද? ඉවරයි සර්. පුළුවන්ද මේක සබ්නෙට් 8කට කඩන්න? සබ්නෙට් 8කට කඩනවා නම් අපිට බිට් කීයක් ඕන වෙනවද? මොකද දෙන්න? සබ්නෙට් 8කට කඩන්න බිට් කීයක් ඕන වෙනවද? සබ්නෙට් 2කට කඩන්න බිට් කීයක් පාවිච්චි කරාද? 32ක්. 32ක්?
එතකොට බිත් 32 සබ්ජෙක්ට් නරක කරන්නේ. දැන් සබ්නෙට් එකකට කරන්න බිත් කීයක් පාවිච්චි කරාද? දෙකකට කඩන්න. අපි එක බිත්යක් පාවිච්චි කරලා සබ්නෙට් කීයකට කැඩුවද? 0.1 කියලා කැඩුවානේ. බිත් දෙකක් පාවිච්චි කරලා සබ්නෙට් කීයකට කැඩුවද? කැඩුවද? 4. 4ක්. එහෙනම් දෙකේ දෙවෙනි බලයක් නේ. මේ තියෙන දෙකේ පළවෙනි බලයක්. එතකොට සබ්නෙට් 8කට කඩන්න. සෝරි. සබ්නෙට් 8කට කඩන්න බිත් කීයද? 3යි. දෙකේ තුන්වෙනි බලය. කීයද? 8යි. බිත් 3ක් පාවිච්චි කරලා මෙන්න මේ IP ලිපිනයම සබ්නෙට් 8කට වෙන් කරන්න විදි දෙකක් දන්නවා. හරිද? එකක් අපිට මේ විදිහට කරලා අගුවක් විදිහට ගහලා හරි මෙහෙම ලියන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ විදිහට පරාසය හොයාගත්තා. කෑලි 8කට කඩාගත්තා. එක කෑල්ලකට කොච්චරක් එන්නේ කියලා බැලුවා. හරිද? ඊට පස්සේ දෙපැත්තට එන දේවල් ටික දාගෙන යන්න තියෙනවා. කැමති විදිහකට බිට් 8කට සබ්නෙට් 8කට කඩන්න පුළුවන්. කොහොමද ලේසි විදිහ? එකද දෙකද? හ්ම්? දෙක. දෙක ලේසිනේ. එහෙනම් අරගෙන කඩන්න බලන්න. ඊට පස්සේ පොඩි වෙන දෙයක් තියෙනවා අලුත් දෙයක් ඒක කියලා දෙන්න. තුනි කරා. අංජන මේ ඉවර වෙලා chat එකට මේ මැසේජ් එකක් දාන්න ෆොටෝ එක. මේ ෆොටෝ එක ගහලා
අන්දලා දැන් සබ්නෙට් 8කට කැඩලා නැහැනේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි නේ තියෙන්නේ. ඔය 8 වෙනි එක. 224 ඉඳලා ඊළඟ අන්තිම එක 255 ඉවර කරන්න. 225යි අන්තිම එක තියෙනවා 255 කියලා. ඒකත් ඉවර කරන්න. ඒක ඉවර කරලා මේකට අදාළ සබ්නෙට් ID එකයි සබ්නෙට් මාස්ක් එකයි සබ්නෙට් මාස්ක් එකක් හොයන්න. අන්තිමට මේ වගේ කීයද? ඉල්ල තියෙනවාට 224 ඒ අන්තිම එක 255. ඒකත් ඉවර කරන්න. ඉවර කරලා සබ්නෙට් මාස්ක් එකත් හොයලා දාන්න බලන්න. සෙට් එකට දාන්න ඒක. මොනවා හරිද ඒක? හරි නේද? පොඩි අලුත් ගානක් sir. කරමු. මම අර මගේ නෝට් එකේ තිබ්බ එක මම මෙතන කොපි කරගන්නම්. හරි. මෙන්න මේ IP ලිපිනය 192යි 168යි 1.0/24 යන IP ලිපිනය සබ්නෙට් 5කට බෙදිය යුතුය. මොකද සබ්නෙට් 5කට බෙදනවා නම් කියන්න බලන්න සබ්නෙට් 5ක් හදාගන්න අපිට බිටු කීයක් ඕන වෙනවා. සබ්නෙට් 5 තියෙන්නේ දැන් එක බිට් එකක් පාවිච්චි කරොත් අපිට දෙකක් හදාගන්න පුළුවන් වුණානේ. බිට් දෙකක් පාවිච්චි කරොත් අපිට හතරක් හදාගන්න පුළුවන් වුණා. පහක් හදන්න බෑනේ. බිට් තුනක් පාවිච්චි කරොත් අපිට 8ක් හදාගන්න පුළුවන් වුණා. 8ක් කියන්නේ පහ තියෙන්නේ මෙයාගේ ඇතුළේද මෙයාගේ ඇතුළේද? අපිට මෙයාගෙන් 5ක් හදාගන්න පුළුවන් නේද? හරි. මෙයාගෙන් නේ අපිට 5ක් හදාගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් 5ක් හදාගන්න නම් කියන්න බලන්න 8කට කැඩුවොත් එහෙම එක සබ්නෙට් එකකට එන උපරිම IP ලිපින ගාන කීයද? 8කට කැඩුවොත්. මම කලින් එහෙ බැලුවේ. බින්දුවල කියනකම්ද තිබ්බේ. ඒ කියන්නේ උපරිම 8කට කැඩුවොත් එන IP ලිපින කීයක් හදාගන්න පුළුවන්? එක සබ්නෙට් එකකට. කියන්න බලන්න. තිස් දෙකයි නම් මෙතන number of computers කියලා තියෙනවා පේනවද? එකක තියෙනවා 42ක් 39ක් තියෙනවා 50ක් තියෙනවා පුළුවන් වැඩේ කරන්න. පුළුවන්ද? බැහැනේ. බෑ sir. බැරි නම් මොකද්ද අපිට කරන්න වෙන්නේ?
8කට කඩලා හරියනවද? අටකට කඩලා හරියනවද? 8කට කැඩුවොත් බෑ. හැබැයි අපි 4කට කැඩුවොත් මොකද කරන්නේ? 4කට කැඩුවොත් එකට කීයක් එනවද? 4කට කැඩුවොත් 64. 64ක් එනවා. මේ පොඩ්ඩක් බලන්න හොඳේ. සබ්නෙට් 5ක් සෑදීමට අවශ්‍ය නම් බිට් 3ක් අවශ්‍ය වේ. බිට් 3ක් ඉවත් කළ විට host ID සඳහා ඉතිරි වන්නේ බිට් 5කි. ඒ කියන්නේ බිට් 5 ඍණ 2. මේ ඍණ 2 අයින් කරන්න පුතේ network ID එකටයි delete broadcast address එකටයි හොඳේ. DB එකටයි. ඒ කියන්නේ මේ දෙන්න අපිට පාවිච්චි කරන්න බෑ අර first usable එකයි last usable එකයි කියලා අපි ගත්තේ. එතකොට මේ දෙන්න අඩු වුණාම කම්පියුටර්ස් 30ක් විතරයි දාන්න පුළුවන්. 30 ගණනක් පරිගණක එක් සබ් නෙට්වර්ක් එකකට සම්බන්ධ කර හැක. ඒ කියන්නේ පරිගණක 30ක් එක සබ්නෙට් එකට සම්බන්ධ කරන්න පුළුවන්. නමුත් D0, D1 සහ D4 යන ඩිපාර්ට්මන්ට් වල පරිගණක 30කට වඩා ඇත. මෙතන තියෙනවා 30කට වඩා. මෙතන 42ක් තියෙනවා. 39ක් තියෙනවා. මෙතන 50ක් තියෙනවා. ඩිපාර්ට්මන්ට් වල පරිගණක 30කට වඩා ඇත. එහෙයින් ඒට විසඳුමක් ලෙස පහත පියවර අනුගමනය කළ හැකිය. මේක තමයි අපිට දීලා තියෙන පියවරේ. බිට් දෙකක් වෙන් කර සබ්නෙට් 4කට සෑදිය යුතුය. හරිද? සබ්නෙට් 4කට සාදන්න කියලා කියනවා. ඉතින් සබ්නෙට් D2 සහ D3 සඳහා ඉතින් ඉතුරු සබ්නෙට් එක මෙන්න මේක තමයි අපේ සබ්නෙට් 1 එක. හරිද? මෙයාට දෙනවා එක සබ්නෙට් එකක්. මෙයා තමයි අපේ සබ්නෙට් 2 එක. හොඳද? මේ දෙන්නටම අපි එක සබ්නෙට් එකක් දෙනවා. මෙයා තමයි සබ්නෙට් 3 එක. last one subnet 4. subnet 4. එතකොට බිට් දෙකක් පාවිච්චි කරලා අපි සබ්නෙට් එක හදාගන්නවා. හරිද? මෙහෙම බිට් දෙකක් ගන්නවා. මෙහෙම බිට් දෙකක් අරගෙන අපි සබ්නෙට් 4කට හදාගන්නවා කොහොමද? 0.0.1 1.1 කියලා. මේක අපි දෙනවා එකට. මේක දෙනවා දෙකට. මේක දෙනවා 3ට. මේක දෙනවා 4ට. හොඳද? මුලින්ම මෙහෙම කරලා ඔයා D0 වලටයි D1 වලටයි අදාළ වෙන එක විතරක් හදන්නකො. D2 එක මෙන්න මේ වැඩිපුර එකක් බෙදෙන එක මම කියලා දෙන්නම්. මුලින්ම මෙයාට අදාළ සබ්නෙට් එකේ එකයි කියන්නේ network address එකයි direct broadcast address එකයි අතුරු විස්තර ටික. හරිද? මෙයාට අදාළ එකත් ඒ විදිහටම හදන්න. මේ දෙන්නට අදාළ එක හදන්නකොට message එකක් chat එකට දාන්න කොහොමද ඒක කරන්න කියලා මම කියලා දෙන්නම්. මුලින් මුල් දෙක හදන්නකො.
ඉවරද අංජන? නෑ සර් තාම. හොඳයි නං. හොඳයි. දැන් හොඳට බලා ගන්න කරන විදිහ. හොඳයි. මට කියන්න පළවෙනි සබ්නෙට් එකටයි දෙවෙනි සබ්නෙට් එකටයි ආපු පරාස කොහමද ආවේ? බිඳුවේ ඉඳලා 63 කලින් විදිහමයි. 64 ඉඳලා 127. කොහොමනේ ආවේ? එතකොට මේක පළවෙනි එක්කෙනාට දුන්නා මේක දෙවෙනි එක්කෙනාට දුන්නා. ඊළඟට හැදෙන්න ඕන කොහොමද? 128 ඉඳලා කීයක්ද? 191 නේ. නේද අංජන? කොහොමද කතා කරන්නේ? කියලා දෙන්න යන්නේ. මම තනියෙන් කිව්වොත් එහෙම මොකද තේරෙන්නේ නැහැ වාට. ඒ හින්දා එකතු වෙන්න හොඳයි. කියන්න. මයික් ඔන් කරලා කතා කරන්න මේක ඉගෙන ගන්න ඕන නම්. නැත්නම් තේරෙන්නේ නැති වෙයි. කීයක්ද තියෙන්නේ මෙතන පරාසෙ? ඇහෙන්නේ නැද්ද? අංජන ඉන්නව නේද ක්ලාස් එකේ? හෙලෝ. කොහමද? තේරුන්නේ නැද්ද? කොහොම මයික් ඔන් කරා? ඒක උගන්නන්න හරි අමාරුයි. කොහෙද ගියේ? ආයෙත් ඩිස්කනෙක්ට් වෙනවා නේද? අන්තර්ජාලේ කචල්ද? ජාල කරන පාඩම උගන්වන්නකොට අන්තර්ජාලයෙන් බාධක වෙනවා නේ.
අංජනම ඇහෙනවද? ඇහෙනවා සර්. අන්තර්ජාල පාඩම ඉගෙන ගන්නකොට අමාරුයි නේ. ජාල කරන පාඩම. හරි මට කියන්න බලන්න දැන් කලින් අහපු ප්‍රශ්නේ. මෙන්න මේකට මේ දෙන්න අතර ලිපින කීයක් තියෙනවද? සම්පූර්ණ ලිපින ගාන. හ්ම්? කොයිද? කීයක් තියෙනවද? අංජනා ආයෙත් ඇහෙන්නේ නැද්ද? ආයෙත් සිග්නල් නැද්ද? ඇහෙනවද මාව? මේ මයික් එක ඔන් කරද්දී යන ඩිස්කනෙක්ට් වෙන්නේ මයික් එක ඔන් කරන්න ඕනේ නැහැ මම කියලා දෙනවා අහගෙන ඉන්න. හොඳේ. මෙයාලා දෙන්න අතරේ බිටු තියෙනවා 64ක්. සබ්නෙට්ලා 64 දෙනෙක් ඉන්නවා. 128ත් ඇතුළුව 190කට යනකම් මෙයත් එකතුව 64ක් ඉන්නවා. එතකොට මෙන්න මේ 64 දෙනාව අපි ආයෙත් දෙකකට වෙන් කරන්න ඕන. දැනට අපි බිටු දෙකක් පාවිච්චි කරලා තියෙනවා. මේකට ඔන්න මේක තමයි පළවෙනි බිටු දෙක. මෙයාට ඔන්න දෙවෙනි බිටු දෙක දුන්නා. මෙයාට මේ දෙන්නටම තුන්වෙනි බිටු දෙක දුන්නා. යටමින් එක්කනට ওই බිටු දෙක හම්බ වෙනවා. එතකොට බිටු දෙකක් පාවිච්චි කරලා අපි මෙන්න මේ තනි නෙට්වර්ක් එක හදාගත්තා. තේරෙනවද? මේක තව එකපාරක් දෙකට බෙදන්න නම් මොකද අපිට කරන්න වෙන්නේ? දැන් මේක තව එකපාරක් අපි දෙකට ආයෙ කඩන්න ඕන. එහෙම කඩන්න නම් අපිට තව බිටුවක් පාවිච්චි කරන්න වෙනවා. මෙයාට අමතරව. මෙයාවත් ආය 0.1 කියලා තව බිටු එකක් පාවිච්චි කරනවා. එතකොට මෙයාගේ සම්පූර්ණ බිටු ගාන කොහොමද වෙන්නේ? මේකට තව බිට් එකක් එකතු වෙනවා. ඒ බිට් එක එකතු වුණාම කොහොමද වෙන්නේ? ඒ බිට් එක එකතු වුණාම මේ 10මනේ තියෙන්නේ මේක දෙන්නෙක් ඉන්නවනේ දැන්. ඔන්න මේ දෙන්න එක්කෙනෙක්, මේ දෙන්න එක්කෙනෙක්, මේ දෙන්න එක්කෙනෙක්නේ. තව බිටු එකක් පාවිච්චි වෙනවා. එතකොට මෙයාට මොකද වෙන්නේ? මෙහෙම බිට් එකකුයි, මෙහෙම බිට් එකකුයි එනවා. තේරුණාද අංජන ඒ වුණ දේ මොකද්ද කියලා? ඇහුණාද කලින් ටික?
රන් අංජන දැන් ඇහෙනවද කියලා හොඳට? හ්ම්? ඇහෙනවද බලන්න? කෙටි කෙටිද ඇහෙන්නේ? හරි. මේක ආපහු චුට්ටක් කියලා දෙන්නම් මම. දැන් මෙතන තියෙනවා එක සබ්නෙට් එකකට එක සබ්නෙට් එකකට හදපු කැලි දෙකක්. මම චුට්ටක් ආය ආපස්සට යන්න කරපු දේවල් ටික. හරි. මෙතන 64ක් අපිට හම්බෙලා තියෙනවා. එතකොට මේ 64න් හම්බෙලා තියෙන සබ්නෙට් ID එක තමයි 1.0. ඉතුරු එක තව 1 කියලා තියෙනවා. ඒක ඊළඟට ඉතුරු වෙනවා. හරිද? ඊට අමතරව දැන් අපිට ඕන මෙන්න මේ 64 කියන එක්කෙනාව ආපහු දෙකකට කඩා ගන්න. ඒ කියන්නේ දැන් 64ක් හම්බෙලා තියෙනවා එකට 32ක් විදිහට අනිත් එක්කෙනාට 32ක් විදිහට දෙකට කඩා ගන්න ඕන. 32 32 වෙන් කර ගන්න ඕන. අන්න යා එහෙම මෙයාව දැන් දෙකකට වෙන් කරනවා නම් මේක ඇතුලේ තව සබ්නෙට් එකක් හැදෙන්නේ නේ. එක සබ්නෙට් එකක් නේ. ඒතකොට සබ්නෙට් දෙකක් හදා ගන්න එක බිට් එකක් අපිට වැඩිපුර පාවිච්චි කරන්න. අන්න එහෙනම් මේ 64 කියන එක අපි දෙකකට කඩා ගන්නවා. ඒ කඩා ගන්නමම ආය වෙනම සබ්නෙට් එකක් ගන්නවා. 1.1 1 කියලා. ආගෙම 0.1 කියලා ගත්තොත්. හරිද? මෙතන තියෙන කෙනාට මොකද වෙන්නේ? මේ 10නේ හම්බෙලා තියෙන්නේ. දැන් 10ව දෙන්නෙක් ඉන්නවනේ. මෙතන 1යි මෙතන 1යි කියලා ඕන 10 10 දෙන්නෙක් ඉන්නවා. එතකොට මේ බිට් දෙක ආපහු මේ දෙන්නට එකතු වෙන්න ඕන නේද? ඒ කියන්නේ දැන් මේ ඉන්නේ 10 මේ එක්කෙනෙක්, මේ ඉන්නේ එක්කෙනෙක්, මේ ඉන්නේ එක්කෙනෙක්. මේ 64 කියන එක දෙකට කැඩුවා 32යි 32යි ගානේ. බිංදුව දුන්නා එක්කෙනෙකුට, එක දුන්නා එක්කෙනෙකුට. එහෙනම් මෙයාට බිංදුව දෙනවා, මෙයාට එක දෙනවා. දැන් ඔන්න එකම සබ්නෙට් එක අලුතෙන් තව නෙට්වර්ක් ID එකක් අලුතෙන් ආයෙ සබ්නෙට් ID එකක් පාවිච්චි කරලා ඒක ආපහු දෙකට බෙදුවා. දැන් හොඳට බලා ගන්න. මේ දෙන්න එක්කෙනෙක්, මෙයා එක්කෙනෙක්. මෙයා එක්කෙනෙක්. මුන් දෙන්නම එක්කෙනෙක්. මේ බලන්න. මෙයාත් එකයි, මෙයාත් එකයි. ඕකනේ. මෙයා හතරවෙනියා. එහෙම කරනවා නම් කොහොමද අර සබ්නෙට් එක හැදෙන්නේ? මම ඒක ලියලා පෙන්නන්නම් මෙතනින්. මම මේ 10 කියන එක ගන්නවා එළියට. මේ තියෙන සබ්නෙට් 3 එක. සබ්නෙට් 3 එක තමයි හදන්නේ. මේක ඇතුලේ 3.1 එකක් තියෙනවා. එහෙම ලියන්න ඕනේ ඔන්න මේක ඇතුලේ අපි D මොකද්ද? D2 මේක ඇතුලේ ඉන්නවා D2. හරිනේ. D2ට අදාළ නෙට්වර්ක් ඇඩ්‍රස් එක වෙන්නේ. හරිද? නෙට්වර්ක් ඇඩ්‍රස් එක වෙන්නේ 100 කීයද ආවේ? කීයද? 192 168යි 192යි 168යි එකයි කීය දෙන්නේ? එතකොට පටන් ගන්න කොහොමද 128 එන්නේ? 128 ස්ලෑෂ් දැන් අපි කලින් පාවිච්චි කරේ 26යි නේද? මේවටත් 26යි බිටු පාවිච්චි කරේ මොකේද? නෙට්වර්ක් ID වෙනුවෙන්. මෙයාටත් 26යි පාවිච්චි කරේ. දැන් මෙතන කීයක් පාවිච්චි වෙලා තියෙනවද මේ දෙන්නට? 27 ගානේ පාවිච්චි වෙලා තියෙනවා. අලුතෙන් බිට් එකක් අපි ගත්තා. එතකොට තව එකක් වැඩි වුණා. මෙයාට 26යි. හොඳද? එහෙනම් මෙතනට එනවා 27යි කියලා. මේක ආවේ කොහමද?
අර කලින් ගත්ත 1.0යි එහෙමම තියෙද්දි ඊළඟට අලුතෙන් ගත්ත බිට් එකත් අයිති කරගෙන ඉතුරු බිට් ටික බින්දු වුණා. හරිනේ. මෙන්න මෙහෙම. ඊළඟට මෙයාගේ DBA එක වෙන්නේ 192යි 168යි 1යි බලමු 1 කීයද මේ 1 2 4 8 16 32යි නම් මෙතන 31යි මේ තියෙන 128 එකතු කරාම කීය දෙන්නේ බලන්න 159 159/27 මම යූසබිලිටි එක ලියන්නේ නැහැ මම ලියනවා සබ්නෙට් මාස්ක් එක සබ්නෙට් මාස්ක් එක මොකක්ද වෙන්නේ බිට 27ක් පාවිච්චි වෙලා නම් ඒ කියන්නේ සබ්නෙට් මාස්ක් එකේ නම් තියෙන මොකද වෙන්නේ අන්තිම බිට් failure මෙතන ලියන්න 1 1 1 කීයද 224 සුපිරි එතකොට 255යි 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 224 ඊළඟ එක්කෙනාට මොකද වෙන්නේ එතකොට 159 ඊළඟ එක්කෙනා 160 160 191 කොහොමද වෙන්නේ ඊළඟ එක්කෙනාට දෙන්නේ 160 191 ඉතුරු ටික එහෙමම මෙතන /27 මෙතනත් 27 යට එකක් 224 තේරුණාද අංජන එක කොහොමද කරේ කියලා හරි මේකත් ලියාගෙන දැන් අන්තිම එක ලියුවේ නෑනේ අන්න ඒකත් ලියාගන්න ඒක ලියන්න කම්ප්ලීට් කරලා මෙසේජ් chat එකට දාන්න ලියලා ඉවරයි කියලා මේ වගේ තව පොඩි පොඩි ගණන් ටිකක් තියෙනවා වෙනස් විදිහේ ටිකක් අපි ඒකකුත් කරමු
හොඳයි. පොඩි වෙනස් ගානක් අද කරමු. මෙන්න මේක පොඩ්ඩක් බලන්නකෝ. 2021 වගේ එකෙන් වගේ පස්සේ මේ වගේ /25 කියලා IP address එකක් හම්බෙන ගණන් ඇවිල්ලා තියෙනවා. දැන් මෙච්චර යාලා අපිට හම්බුනේ /24 කියන එක. එතකොට අපිට බිට් 8ක් ඉතුරුලා තිබ්බ සබ්නෙට් කඩන්න. හැබැයි සමහර වෙලාවකට හම්බෙනවා ජාලයකට /25 කියලා IP ලිපිනයක්. එතකොට මේකේ අපිට භාවිතා කළ හැකි බිට් ගාන කීයද තියෙන්නේ? අපිට හම්බෙන්නෙම බිට් 7ක් විතරක් පාවිච්චි කරන්න. ඉහත ලිපිනේ NID සඳහා බිටු 25ක් යොදාගෙන ඇත. බිටු 25ක් NID වෙනුවෙන් යොදාගෙන තියෙනවා. මේ තියෙන්නේ. මේ තියෙන්නේ. බිටු 25ක් NID වෙනුවෙන් යොදාගෙන තියෙනවා. මෙහි අවසාන අෂ්ටකයේ පළමු බිටුව සෑම විටම බිඳුව ලෙස පවතින අතර ඉතිරි බිටු 7 host ID ලෙස පවතී. ඇයි මේ බිඳුව කියලා පවතිනවා කියලා කියන්නේ? මම මෙතනින් මෙන්න මේ අන්තිම අෂ්ටකය මම එළියට දාලා ගන්නම්කෝ. මම මේ අන්තිම අෂ්ටකය මෙන්න මේ හරියෙන් මම එළියට දාලා මම ලියලා පෙන්නන්නම්කෝ මොකද්ද මේ අන්තිම අෂ්ටකයේ තියෙන සීන් එක කියලා. බිඳුවයි 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 බිඳුවයි. ඔන්න ඔහොම නේද පළවෙනි අෂ්ටකයේ තියෙන්නේ. අපි ද්විමේට හැරෙව්වොත් 192ක් ද්විමේට හරවලා 1 වලින් ලියන්න පුළුවන්. 168ත් එහෙම ලියනවා. 5ත් එහෙම ලියනවා. අන්තිම බිඳුවත් මෙහෙම ලියනවා. මෙන්න මේ IP ලිපිනේ තමයි අපිට හම්බුනේ. නේද? මෙන්න මේ IP ලිපිනේ හරිද? ඒක තමයි මම මේ කරලා තියෙන්නේ. හරිද? මෙන්න මේක මම කරලා තියෙන්නේ ඕකම තමයි. මෙන්න මේ IP ලිපිනේ පළමු පිටුවට මොකද වෙලා තියෙන්නේ? මූ අපිට මූ අපිට IT එක්කෙනෙක් නෙමෙයි. මෙයා කාගේ පැත්තේද? මෙයා මේ network ID එකේ එක්කෙනෙක්. මෙයා අපිට අයිති කෙනෙක් නෙමෙයි. ඒක අපිට පාවිච්චි කරන්න හම්බෙලා තියෙන්නේ මේ සෙට් එක. මෙන්න මෙයාලා විතරයි මේ අපිට අයිති කට්ටිය. මේ තියෙන මම ඇඳලා. මෙයා තමයි network ID එක. මෙයාත් NID එකේම කෑල්ලක්. මේ ටික තමයි අපිට හොස්ට්ලා විදියට හම්බුනේ. ඒ කියන්නේ සබ්නෙට් කඩා ගන්න නම් අපිට පාවිච්චි කරන්න වෙන්නේ මෙන්න මේ සෙට් එකනේ. ඔන්න අපිට බිට් 7ක් විතරයි හම්බෙලා තියෙන්නේ. එතකොට සබ්නෙට් දෙකකට කඩා ගන්න ඕනලු. 0th සබ්නෙට් එකක්. මෙතන එය බිඳුව නම් 0 සබ්නෙට්. දැන් මෙතන සබ්නෙට් දෙකකට කඩා ගන්න ඕනලු. දෙකකට කඩා ගන්නවා ඉතින් මේ බිට් 7ෙන් අපිට පාවිච්චි කරන එකක් පාවිච්චි කරන්න වෙන්නේ. ඔන්න මම මෙයාව පාවිච්චි කරලා බිඳුව කියලා සබ්නෙට් එකක් හදා ගන්නවා. 1 කියලා සබ්නෙට් එකක් හදා ගන්නවා. එතකොට මට කියන්න බලන්න අපි මෙහෙම ලියමුකෝ. host ID සඳහා වෙන් කර ඇති පිටු ගන්න. host ID සඳහා ඇති පිටු ගන්න. සඳහා ඇති පිටු ගන්න. මොකද්ද පිටු ගන්න සමාන නම් මොකේද? ඔක්කොම 8 8 16 32ක් තියෙනවා. 32න් අඩු කරා network ID වලට තිබ්බ පිටු ගන්න 25යි. ඒතර ඔක්කොම සමයේ උත්තරේ එන්නේ කීයද? ඔන්න net host ID වලට ඇති පිටු ගන්න අපිට 7යි කියලා හම්බ වෙනවා. අංජා මෙන්න මේ ඔක්කොම ලියන්න ඕන හොඳේ. මේ මෙතනින් එළියට අදබෙක ලියන්න ඕන. මෙන්න මේ තියෙන ටික ලියුවා නම් ඇති. මේ ප්‍රශ්නේ අපි ලියමු. ඊට පස්සේ අපිට හම්බෙලා තියෙන subnet mask එක මොකද්ද? subnet mask එක මොකද්ද? මේ ලිපිනේට අදාළ කොහොමද වෙන්නේ? පිට 25ක්නේ subnet mask කියන්නේ. එතකොට 255යි 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 128
ඔන්න සබ්නෙට් මාස්ක් ඇයි බිටු 25 පාවිච්චි කරලා තියෙනවා නම් නෙට්වර්ක් ID එකට ගිහලා තියෙන බිටු ගන්න මෙතන සබ්නෙට් මාස්ක් එකේ දෙන්න ඕන 128 ඊට පස්සේ ඒක කොහොමද දෙන්නේ කියලා ඕනනම් බයිනරි එකක් ලියලා පෙන්නන්න එක ඉතුරු ටික බින්දුව හරිනේ හොඳයි මෙන්න මේ ටික ලියා ගන්නකො මේ ටික ලියා ගන්න අංජය
බලමුද අංජනා බෙදෙන හැටි මේ ටිකත් කොහොමද සබ්නෙට් වලට බෙදෙන්නේ කියලා. දැන් සබ්නෙට් දෙකකට කඩා ගන්න ඕන. එතකොට අපි 0ත් එක හදන්නේ කොහොමද? මේක තව එකක් ලියා ගන්න. නෙට්වර්ක් රේන්ජ් එක කොහොමද දෙන්නේ කියලා. ඒකත් අහලා තිබ්බා. නෙට්වර්ක් රේන්ජ් එක ගැන හරියට අහලා තිබ්බා. කොහොමද දෙන්නේ? 192 168යි 5යි බිංදුව. 192යි 168යි 5යි බිංදුවේ ඉඳලා 192යි 168යි 5යි 124 යනකම් විතරයි රේන්ජ් එක තියෙන්නේ. හොඳේ. ඔච්චරයි මේකේ නෙට්වර්ක් එකේ රේන්ජ් එක. 32 ගත්තේ. 32 ගත්තේ මෙතනද? මේ සම්පූර්ණ නෙට්වර්ක් එක කියන්නේ සම්පූර්ණ නෙට්වර්ක් සම්පූර්ණ පිටු ගන්න. ඉතින් සම්පූර්ණ තියෙන පිටු ගන්න. සම්පූර්ණ පිටු ගණනේ නෙට්වර්ක් පිටු ගන්න අඩු කරා. නෙට්වර්ක් බිට් ගන්න. සම්පූර්ණ පිටු කීයක් තියෙනවද? 8යි 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 තියෙනවනේ. ඉතින් 8යි 16 16 32 25ක් වැඩි ඕනේ මම නිකන් අර මේ සූත්‍රයක් විදිහට නිකන් අර පිළිවෙලට ලියලා පෙන්නන්න ඕන හින්දා කිව්වේ. මේ ඒක නැතුව කෙලින්ම ඉතින් host id වල තියෙන පිටු ගන්න අපිට 7යි කියලා හොයාගන්න පුළුවන්. ඒක ලොකු එකක් හිතන්න එපා. රේන්ජ් එක ඔය විදිහට අහලා තිබ්බා. ඊට පස්සේ IP address ඔක්කොම 2.7 වෙනි බලයක් 128ක් තියාගන්න පුළුවන්. හරිද? සම්පූර්ණ IP ලිපින ගණන number of IP address ගාන 2.7 වෙනි බලයක් පිටු 7ක් තියෙනවනේ 128ක් පුළුවන්. ඊට පස්සේ මේක සබ්නෙට් බෙදන්නේ කොහොමද? හම්බෙලා තියෙන්නෙම කොහොම ඇඩ්‍රස් එකක්ද 25 එකක්. ඊට පස්සේ අපි අර දැනට තියෙන ඇඩ්‍රස් එකට අමතරව තව ඇඩ්‍රස් එකක් පාවිච්චි කරනවා. එච්චරයි වෙන්නේ. ඒ කියන්නේ මෙහෙම මෙතන ලියන්න 0th සබ්නෙට් එක. එතකොට මේ නෙට්වර්ක් ඇඩ්‍රස් එක 192යි 168යි 5යි ස්ලෑෂ් බලමු පිටු කීයක් තිබ්බද අපි පාවිච්චි කරලාද කියලා. එක බිට් එකක් අපිට අයිති නෑ. තව බිට් එකක් අපි වැඩිපුර ගත්තා. බිට් එකක් වැඩිපුර ගත්තා. ඊටු ටික බිංදුව. 2යි 3යි 4යි 5යි 6යි එහෙනම් මෙන්න මෙයා අපිට අදාළ නැති එක්කනේ. මම එයා වෙනම කොටු කරනවා. මොකද අපිට අදාළ නැති එක්කනේ. ඒතර මේක කොහොමත් බිංදුවම තමයි. මේක කොහොමත් බිංදුවයි ස්ලෑෂ් ස්ලෑෂ් කීයද? 1යි 2යි බිට් දෙකක් තියෙනවා. එතකොට 26. ඊට පස්සේ sorry db එක වෙන්නේ 192යි 168යි 5යි ස්ලෑෂ් 26යි. මෙතන මේක බිංදුවමයි මේකත් බිංදුවමයි මේකත් බිංදුවමයි ඊටු ටික 1. හරි. මේක අපිට අයිති නැති එක. කීයද මේ? 1 2 4 8 16 32 64 යන මේ තියෙන්නේ 63. ඊළඟ එක කොහොමද වෙන්නේ? ඊළඟ එක වෙන්නේ ඊළඟ එකගේ නෙට්වර්ක් ඇඩ්‍රස් එක 192යි 168යි 5යි 64 ඉඳලා /26යි. මෙයාගේ මේක බිංදුවමයි
හරිද? බිංදුව අපිට කොහොමවත් අයිති නැති එක්කෙනා. මෙයා 1 මෙයාට 192යි 168යි 5යි කීයද වෙන්නේ? 64යි කීයද දෙන්නේ? 128 නේද? ෆ්ලෑෂ් 26යි. හැට හතරේ ඉඳලා 127ට ඉඳලා 127 මේක ලියාගන්න. අංජනි ඉවරනම කියන්න. මේ දෙන්නගේම සබ්නෙට් මාස්ක් එකත් ලියා ගන්න. සබ්නෙට් මාස්ක් එක මේ දෙන්නටම අදාළව සබ්නෙට් මාස්ක් එක වෙන්නේ 255යි 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 විදිහ දෙකක්නේ පාවිච්චි කරලා තියෙන්නේ 192.
මේ ලියන්න ඉවරද? ඔව් සර්. අංජනා